මේ සියලුම ග්‍රහාධිපතින් වහන්සේලාගේට අයත් කොළ වර්ග ශාක වර්ග අවශ්‍ය කරන සියලුම දේ දැන් මේ අවස්ථාවේ යහන සමග කටයුතු කරගෙන යන අවස්ථාව. මේ පූජා භාණ්ඩ තැන්පත් කිරීම සඳහා නිර්මාණය වෙන යහනයි. මේ අවස්ථාව වෙන විට මෙම නවග්‍රහයන් වහන්සේලා නම දෙනාට අයත් කොටුවල ඒ පුද සත්කාර කරන ආකාරයට අපිට ඔබලාට දැක ගන්න පුළුවන්. මෙම පුද සත්කාර කිරීමේදී පළමුව එම අයත් දෙවි දේවතාවුන් වහන්සේලාට අයත් කොටුවල එම පූජාවන් තැන්පත් කරන අවස්ථාවයි මේ. කොත්මලේ මහවැලි මහා සෑය අභියසදී අද දිනේ 28 වන දින මෙම පූජා භාණ්ඩ තැන්පත් කරමින් අද දින මේ සූදානම් වන්නේ හෙට හිරු උදාවත් සමග නවග්‍රහයන් වහන්සේලා නම දෙනාට ඇතුළුව විශේෂිතව සෙනසුරු දිව්‍ය රාජාණන් වහන්සේට කරන්නා වූ විශේෂ පූජාවක් හැටියට තමයි අපිට මේ අවස්ථාව තමුන්නාන්සේලාට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මේ මොහොතේ නවග්‍රහයන් වහන්සේලා නම දෙනාට අයත් ස්ථානවල මෙම පූජා භාණ්ඩ තැන්පත් කිරීමේ අවස්ථාවට එළඹ තිබෙනවා. අප විටින් විට ඔබට මේ පිළිබඳව විශේෂ අවස්ථා ඉදිරියේදී ගෙන ඒමට සූදානම් බව කාරුණිකව මතක තබා ගන්න. විශේෂයෙන් මෙම පූජාව සිදු කරනු ලබන්නේ තමුන්නාන්සේලාට හුරු පුරුදු අපේ විශේෂිත අනාවැකිකරු. ඒ තමයි දෙව්සඳ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ජ්‍යොතිර්වේදී ගුප්ත විද්‍යා මහාචාර්ය, ඒ වගේම අප ඔබ හොඳින් අඳුනන ආචාර්ය ආර්ය තිලක වත්තගේ මැතිතුන් තමයි මෙම පූජාව මෙම සෙනසුරු ග්‍රහයන් වහන්සේ උදෙසා මෙම මහවැලි මහා සෑය අභියසදී සිදු කරනු ලබන්නේ. දැන් ඔබ දකින්නේ මේ එක් ග්‍රහ දේවතාවුන් වහන්සේලාට අදාළ කොටුවලට මෙම පහන් ආලෝක
සඳහා එක් දෙවි දේවතාවුන් වහන්සේලාට අදාළ තෙල් වර්ග තියෙනවා. මේ විශේෂිත තෙල් වර්ග. ඒ විශේෂිත තෙල් වර්ග තමයි මේ අවස්ථාවේ මේ යහන් ගත කරමින් සිටින්නේ. ඒතකොට මේ අවස්ථාවේ මෙම තෙල් දාන්නත් එක් නැකත් තියෙනවා. එක් නැකත් අනුව තමයි මේ තෙල් වර්ග එක් පහන් සඳහා දැමීම සිදු කරන්නේ. දැන් මේ එක් වර්ගවල වර්ග දෙකක් තියෙනවා. විශේෂිත වූ තෙල් භාවිතා කරන අතර මෙම ග්‍රහ දේවතාවුන් වහන්සේ සඳහා තෙල් වර්ග දෙකක්. එනම් මෙම ග්‍රහ දේවතාවුන් වහන්සේට අයිති තෙල් වර්ග දෙකක් තිබෙනවා. කොහොඹ තෙල්, එරඬු තෙල්. ඒ තමයි කොහොඹ තෙල් සහ එඬරු තෙල්. ආචාර්යතුමනි අපිට කියන්නකෝ මේ කීවෙනි කොටුවද මේ මොන ග්‍රහතුමාටද ඔබ මේ තෙල් මේ එකත් අනුව මෙතන තියෙන්නේ සිකුරු ග්‍රහ දේවතාව. ඒ සිකුරු ග්‍රහ දේවතාව තමයි මේ මීතෙල් තිබෙන්නේ. ඔව්. ඒ අනුව මේකෙන් තවත් තෙල් අතන මැද තමයි ඉන්නේ. මැද තියෙන්නේ සූර්ය දිවිය. වැටකේ නුගපත්‍ර සූර්ය දිව්‍ය රාජ්‍ය සඳහා ඉඹුල් පත්‍ර කෙසෙල් පත්‍ර ඇසතු නැත්නම් බෝ පත්‍ර කොහොඹ කරඳ ඊතන සූර්ය දිව්‍ය රාජ්‍ය තමයි මැදින් ඉන්නේ. ඒකෙන්ට අයිති වෙන්නේ පොල් තෙල්. සූර්ය දිව්‍ය රාජ්‍යයට තමයි පොල් තෙල් අයිති වෙන්නේ. සෙනසුරුට අයිති වෙන්නේ තල තෙල්. සෙනසුරු දිව්‍ය රාජ්‍යයට අයිති වෙන්නේ තල තෙල්. එහෙනම් මේ ගොඩක් කට්ටිය මොකද මේ එළඟ තෙල් පහන පත්තු කරන්නේ? මේක තමයි වරද්ද ගන්න දැන. ගුරු ග්‍රහයට තමයි එළඟ තෙල් අයිති වෙන්නේ. ගුරු ග්‍රහයට. ඔව්. හොඳයි. අතන ඊගාට තල තෙල් අයිති වෙනවා සෙනසුරුට විතරක් නෙවෙයි. ඔව්. චන්ද්‍රයටත් අයිති වෙනවා. චන්ද්‍රයාගේ ඒ ආසනෙ දල්වන්නේ අපි එළඟ මේ තල තෙල්. හොඳයි. ආර්යතිලක ආචාර්යතුමනි අපිට මෙම කොටුවෙන් දිස් වෙන්නේ කිනම් දේවතාවුන් වහන්සේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් වේද? මෙතන තිබෙන්නේ සිකුරු ජලයට අධිපති. ඒක නිසා තමයි මුහුදු වෙලි. මේ වගේම මේ පැන් එහෙම අපි ගෙනාලා තියෙන්නේ ඒ ඔහුට අයිති වෙන්නේ මීතෙල්. දැන් මීතෙල් තමයි එතන සම්බන්ධ. මීතෙල් තමයි මේ පහනට පාවිච්චි කරන්නේ. සිකුරු ග්‍රහතුමා වෙනුවෙන්. හොඳයි. එතන අබතෙල්. අබතෙල්. හොඳයි. ඔබ අතේ තියෙන තෙල් වර්ගය මොකක්ද කියලා චුට්ටක් අපිට පැහැදිලි කරොත්. මේකෙ වෙන මීතෙල්. මීතෙල්. මේ අබතෙල්. 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 අතන මේ පාවිච්චි කරේ. මෙතන තියෙන්නේ අබතෙල්. මේ ඒ ග්‍රහ දේවතාවුන් වහන්සේලාගේ තෙල් වර්ග මාරු වෙනවට තමයි ඒ අදාළ කොටුවෙම මේ තෙල් බෝතලයක තැම්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පහන් එළි වෙනකම් පත්තු කරන්න ඕනේ. පත්තු කරන්න එළි වෙනකම් පත්තු කරන්න ඕනේ. ඒකට උමනා වෙලාවට ඉතින් අරගෙන පත්තු කරන්න. හොඳයි. වෙනත් ග්‍රහතුමන්ලාට වැඩිය මේ විශේෂිත පහනක් මොකද්ද ආචාර්යතුමා? මේ එච්චර විශාල පහනක් මොකද? මෙතන තමයි සූර්ය දිව්‍ය රාජ්‍යයට තියන්නේ රවි ග්‍රහයට. රවි ග්‍රහයට. රවි ග්‍රහයට අපි පත්තු කරන්නේ පොල් තෙල්. ඒ පොල් තෙල් පහන මෙතන අපට හැමදෙස්සෙම මෙතනට ඉන්න බෑ. මේක එළි වෙනකම පත්තු වෙන්න ඕන පහනක් නිසා උඟා ඒකයි මේ ඒ පහන්ට මෙච්චර තෙල් පුරවලා එතන පත්තු කරන්නේ. මොකද මේ
උඩින් අනුන මැද්ද තියෙන කොටුවක නිසා. ඒකයි මේ මෙතන මේ විගහට මේ පහර පත්ත කරන්නේ. හොඳයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආචාර්යතුමා දැන් මේ සිදු කරන කටයුත්ත මොකක්ද කියලා පැහැදිලි කරොත් අපිට. මේ ඊළඟ පහන් දාලා ඉවරයි. ඔව්. දැන් දුම් අල්ලගෙන යන ගමන් මේ පිණිතිය ඉන්නවා ඊළඟ තමයි ඊළඟ කාර්යය කියන විදන්ද මීපැණි පූජා කරන්නේ. පූජා කරනවා. ඉතින් දැන් පිණිතිය කියලා ඒ තවත් පිරිසුදු කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. සුවඳවත් කරනවා. පිණිතිය කියන්නේ සුවඳ දෙයක්. සුවඳ දෙයක්. මෙහෙන් යන්න. මේ tempat කරන්නේ මොන වගේ දෙයක්ද ආචාර්යතුමා? මේ දැන් විලඳ මේ පැණි. විලඳ මේ පැණි. පුරා ඒ tempat කරගෙන යනවා. දර සියලුම පළතුරු වරික කැවිලි වරික ඒ සියලුම දෙයක් විලඳ මේ. සියලුම ග්‍රහ දේවතාවුන් වහන්සේලාගේ කොටු වලට tempat කරනවද? සියලුම ග්‍රහ ගුරු දෙවියන් රත්තරම් බඩු හැමදේම තියලා තියෙනවා. දැන් මේ ස්ථානේ තියෙනවා යන්ත්‍ර කීපයක්. මම දකිනවා යන්ත්‍ර කීපයක් තියෙනවා. මේ විශේෂිත යන්ත්‍ර විශේෂ යන්ත්‍ර සුළු ප්‍රමාණයක් තියෙන්නේ. සුළු ප්‍රමාණ මේ එක ග්‍රහයන්ට අයිති මේ කියන්නේ ලග්න වලට. ලග්න වලට. මේ සුළු මේ ලග්න දැන් පිටු මේෂ ලග්න තියෙනවා. මේක ඒ වගේ මේෂ උසබ උසබ ලග්න නම් පොඩ්ඩයි තියෙන්නේ. අතර පහක් වගේ තමයි දෙක තුනක් වගේ තියෙන්නේ. ඒ වගේ තිබුණා ඒ තිබුණ ටික තිබ්බා. එතකොට මේ යන්ත්‍ර තැන්පත් කරලා තියෙන්නේත් මේ නවග්‍රහ මේ අද කරන මේ පූජා ආශිර්වාද ලබා. ඒ කියන්නේ පේ වෙන්නත් එක්ක පේ වෙන්න තියලා. මේ හැමදේම කියලා තියෙන පේ වෙන්න. එතකොට ඒව තවත් එතකොට ශක්තිය වැඩි වීමක්ද වෙන්නේ නැත්නම්? ඔව් ශක්තිය වැඩි වීමක් දැන්. එතකොට පළඳින පුද්ගලයා ඒ කියන්නේ භාවිතා කරන පුද්ගලයාගේ නම අවශ්‍ය නැද්ද මේත? මේ මොහොතේදී? නෑ ලක්නේ නේතන තියෙන ලක්නෙට අදාළ ඒ යන්ත්‍රයක් ලක්නෙට අදාළ යන්ත්‍රයක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට මේ යන්ත්‍රය පළඳින්න පුළුවන් තමන්ගේ ලක්නය අනුව. ඔව් තමන්ගේ ලක්නය අනුව. හොඳයි. ඊට අමතරව තියෙනවා ලක්නය එකක් තියෙනවා විෂ්ණු දෙවියන්ගේ ඒ වෙනුවෙන් තියෙන යන්ත්‍රයක් තියෙනවා විෂ්ණු දෙවියන්ට.
ඊගාවට පත්‍රකමල විහාරන්ට ඒ ආකාරයට තියෙනවා. යන්ත්‍ර කීපයක්ම ඒ කියන්නේ වර්ග කීපයකින්ම තැන්පත් කරලා තිනවා අද මේ පූජාවට. ඔව්. ලොකු විහාර තැන්පත් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. කුජවරං කුජ දිට්ඨි කුජවතාර දිට්ඨි ජනෙම් ප්‍රල දිට්ඨි මාගේ සම්මතර මංගල ප්‍රාර්ථනයට අරුව දිට්ඨි වරෝ සමවරං සමිදිට්ඨි සමිවතාර දිට්ඨි ජනෙම් ප්‍රල දිට්ඨි මංගල